අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි අල ටොෆි හදමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. මේ තියෙන්නේ අල ටොෆි එක හදාගන්න අපිට අවශ්‍ය වෙන දේවල් ටික. මුලින්ම අපි අල ටොෆි එක හදලා දාන තැටිය මේ විදියට තෙල් ටිකක් හෝ බටර් ටිකක් හොඳට ගාගමු. ඊට පස්සේ අපි තඹගත්ත අල ටික පොඩි කරගමු. අල ටික පොඩි කරගන්න ගෑරුප්පුවක් හරි මෑෂ් එකක් හරි තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. මේ විදිහට අල ටික හොඳට පොඩි කරගන්න. කෑලි හිටින් නැති වෙන තියෙනම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ අපි අල ටොෆි එක හදන්න ගන්න භාජනයට මේ අල ටික දාගමු. ඊට පස්සේ ඒකට මම සීනි ටිකත් එකතු කරගන්නවා. පැණි රසට ගොඩක්ම අකමැති අය ඉන්නවා නම් සීනි ග්‍රෑම් 300ක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ අපි අල ටොෆි එක ලිපේ තියාගන්න කලින් අලයි සීනි ටික මේ විදියට හොඳට කලවම් කරගමු. අලවල තියෙන වතුර ගතියත් එක්ක සීනි ටික තරමක් මේ විදියට දිය වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ අල මිශ්‍රණය ලිපේ තියාගමු. අල ටොෆි එක ලිපේ තියාගත්තට පස්සේ දිගටම හැඳි ගා ගන්න. හොඳටම අඩු ගින්දරේ තමයි අපි මේ අල ටොෆි එක හදා ගන්න ඕන. ලිපේ තියලා හරියටම විනාඩි 10කට විතර පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට බුබුලු දාගෙන එනවා. එතකොට අපි වැනිලා ටික එකතු කරගමු. වැනිලා ටික එකතු කරගෙන හොඳට කලවම් කරගමු. වැනිලා නැති කෙනෙක් ඉන්නවා නම් මේකට කඩිමුං වැට ටිකක් කුඩු කරලා එකතු කරගන්න. මේ තියෙන්නේ ලිපේ තියලා හරියටම විනාඩි 20කට විතර පස්සේ අපේ අල ටොෆි එක දැන් ටිකක් ඝන වෙලා තියෙනවා. මේ අල ටොෆි මිශ්‍රණය ඔක්කොම එක ගුලියකට වගේ වෙනකම්ම හැඳි ගා ගන්න ඕන. දැන් අපේ අල ටොෆි මිශ්‍රණය තෙත ගතිය ගොඩක් දුරට හිඳිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක එකට එකතු වෙන වගේ බලනවා. ඒත් මේක නෙමේ පදම. මේ තියෙන්නේ ලිපේ තියලා හරියටම විනාඩි 30කට විතර පස්සේ දැන් මේ අපේ අල ටොෆි එක ගුලියකට වගේ හැදෙනවා. තව විනාඩි 5ක් විතර මම මේක ලිපේ තියාගෙන බා ගන්නවා. දැන් අපි කලින් සෝදානම් කරගත්ත තැටියට අපේ පොල් ටොෆි මිශ්‍රණය දාගමු. ඊට පස්සේ ඉක්මනටම මේක තුනී කරගන්න. විනාඩි 10ක් විතර නිවෙන තිව්වට පස්සේ අපේ අල ටොෆි එක හොඳටම හයි වෙනවා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ හයි වුණේ නැත්තම් ඔයාලගේ අල ටොෆි මිශ්‍රණයේ පදම මදි. ඒ නිසා තව විනාඩි 5ක් විතර ලිපේ තියාගෙන බා ගන්න. අපි දැන් අල ටොෆි එකේ කෑලි මාක් කරගමු. කෑලි ටික මාක් කරගත්තට පස්සේ තව විනාඩි 5ක් විතර මේක හොඳට නිවෙන්න දෙන්න. ඉතින් ඔයාලත් මේ විදියට රසම රස අල ටොෆි හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම සුබ දවසක්.